සංගීතය කියන්නේ තාරුණ්‍ය කියන තවත් නමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම තාරුණ්‍ය ගැන කතා කරනකොට අපි මේ කතා කරන්නේ අර්ථාන්විත තාරුණ්‍යයක් ගැන. අපි හැම මොහොතම උත්සාහ කරන්නේ කවුෂි ආදරණීය යෞවනය තුළින් වැදගත් දෙයක් ඔබට ඉදිරිපත් කරන්නට. අපි සාමාන්‍යයෙන් කියන අපි අර වයෝවැදුණු තාරුණ්‍ය කර නෙමෙයි ගිහිලා තියෙන්නේ. ජාතික රූපවාහිනී සංස්ථාව මග නිරන්තරයෙන්ම තමත් හොඳ දේවල් තාරුණ්‍යට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ජාතික නාලිකාව තියෙන ජාතික වගකීම. අපිත් එක්ක ඉන්න සංගීත කණ්ඩායම ගැන කතා බහ කරන්නට ඕනේ. ඔවුන්ගේ දක්ෂකම් හැකියාවන් ඔබ දකින්නට ඇති. අපිත් එක්ක ඉන්න කෞශල්‍ය එතකොට ළමිත් සමග තාරුක. කොහොමද ළමිත් පොඩක් කතා කරමු අපි සංගීත කණ්ඩායමට මුලින්ම එකතු වුණු සමාජිකයෙක්. මේ වෙනකොට මොන වගේ දියුණුවක්ද සංගීත කණ්ඩායම තුළ තියෙන්නේ? තමයි ලොකු දියුණුවක් තියෙනවා මම හිතන විදිහට. මොකද අපි ගොඩක් ට්‍රැක්ස් කරලා තියෙනවා. ඒ වගේම මම හිතන විදිහට පේනවා ඇති දැන් අපි දිනුවක් ලැබලා තියෙනවා කියලා හිතියට වැඩිය. මොකද මීට අවුරුදු දෙකමාරකට කලින් අපිට හිටියේ නෑ ලීඩ් කෙනෙක් හිටියේ නෑ. ඒ වගේම පොඩි අඩුපාඩු සපුරගෙන අපි ගමනක් ආවා කියලා හිතනවා. නමුත් දැන් අපිට පේනවා දැන් සංගීත කණ්ඩායම ගත්තොත් එහෙම গিitar 3ක් තියෙනවා. ඒ වගේම කීබෝඩ් එකක් තියෙනවා. මේ වගේ පුංචි දේවල් ටික එක්කහුව කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඩ්‍රම්ස් එහෙම අපිට පේන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ගේ ස්ටයිල් එක තමයි විලාසිතාවද ඒගොල්ලෝ අපි කියන සාමාන්‍ය මියුසික් ස්ටයිල් ඩෙවලොප් කරනවා කියලා ඒක ඉදිරියට අරන් යනවා කියලා. ඒ වගේ දෙයක්ද නැත්නම් මේ ඕගොල්ලන්ගේ ප්‍රමාණයද මේ තුලින්ද යමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ වෙන බෑන්ඩ්ස් එක්ක අපි කියන්නේ සංසන්දනය කර මොන වගේද? විශේෂයෙන්ම කියන්නේ අපේ බෑන්ඩ් එක ඇතුලේ කිසිම ඩ්‍රාමාවකට කොටු වෙන්නේ අපි අදහසක් නැහැ. විශේෂයෙන්ම කියනවා නම් අපි අතදා බලනවා ඉස්සරහට අපිට ගන්න පුළුවන් දේවල් අපේ ඉන්න තත්ත්වෙ හැටියට. අනිත් කට්ටියකුත් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන් ගැන කතා කරන්නත් ඕනේ. ඒගොල්ලන්ව හඳුන්වා දෙන්නත් ඕනේ. ඉතින් උන්ගේ දක්ෂකම් හැකියාවන් බලන්නත් ඕනේ. මේ පැයක පුරාවටම උන් කවුද උන්ගේ හැකියාවන් මොනවද කියලා දැනගන්නට හැකියාව ලැබෙයි. දෙක ගන්නට හැකියාව ලැබෙයි. අපි ඒගොල්ලන් ගැන මතක් කරන්න කලින් පොඩ්ඩක් සින්දුවක් අහලා හිටියොත් හොඳයි කියලා. Let's
දේවල් ටිකක් තියෙනවා. අතරම දැන් සංගීත කණ්ඩායමක් මේ වගේ ගොඩනගා ගන්න කියන එක ලේසි පාසු කාරණාවක් නෙමෙයි. අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට පුංචි කාලේ නම් එක්ක හොවෙච්ච යාළුවෝ තමයි අද වෙනකොට සංගීත ශාස්ත්‍රය තාමත් හොඳින් සංගීත කණ්ඩායම ගොඩනගාගෙන ඉස්සරහට ඉන්නේ. කැමති සංගීත කණ්ඩායමක් තියෙනවද අනුගමනය කරන සංගීත වේදයක් එහෙම නැත්නම් යම්කිසි සංගීත කණ්ඩායමකට ආස කරනවද කොහොමද තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත සහ ඔයගොල්ලන්ගේ බෑන්ඩ් එකක් විදියට එහෙම එකම සංගීත කණ්ඩායමකට කැමති කියලා එහෙම විශේෂයක් නැහැ හැම දෙයකටම කැමති හැම ස්ටයිල් එකකටම හැම දෙයකටම හැම කණ්ඩායමකටම කැමති මේනකොට ගීත කීයක් නිර්මාණය කරලා තියෙනවද සංගීත කණ්ඩායම මම හිතන්නේ අර ඉස්සර වෙලා මේ ගීත නෙමෙයි ඊට කලින් ආපු ගීතය සීතරයක ගීතය කොහොම සංගීතය ගීත රචනය ඉගෙන ගන්න ගීත රචනය මම කරේ සංගීතය දැන් අපේ ලහිරු රිද්ම් ගිටාර් වාදක ශිල්පියා තමයි දක්ෂ හැකියාවෙන් පරිපූර්ණ සංගීතඥයෙක් මම තමයි ඉතින් සීතරාගේ ගීතය හැදුනේ මම ඔයා සීතරා හැදලා තියෙන්නේ හරි කොහොමද ප්‍රතිචාර මේ දවස්වල සංගීත කණ්ඩායමට ප්‍රතිචාර නම් ඉතින් ගොඩක් තියෙනවා හොඳ නරක අපි කරන මොකක් හරි සංගීත ගාලු නිර්මාණ කියලා දක්වම අනිවාර්යයෙන් මේකට මේ ප්‍රතිචාර දක්වනවා හොඳ නරක ඉතින් වෙනසක් නැතුව දෙකම ලැබෙනවා අපිට හොඳ නරක සම සමව ලැබෙනවා නේද හරි අපි ගීතයක් අහමු ඊළඟට